මම මවබිම සුරක්ෂා එකමුතුවේ සභාපති සම්ස්වාරුක් මේ වෙනකොට ආණ්ඩුව රුවිතට ගමන් කරද්දි ගරු වන්දනීය ස්වාමින් වහන්සේලා විසින් ඒ වැරදි පෙන්වා දෙද්දි අද ආණ්ඩුව වැරදි අන්දමින් ස්වාමින් වහන්සේලාව මර්ධනය කරන්න උත්සා කරනවා. ඒ වගේම පෙරේදා දින අපි දැක්කා ගරු ස්වාමින් වහන්සේ කෙනෙකුට කතෝලික පියතුමන් කෙනෙකුට ඉතා අමානුෂික ලෙස පහර දෙනු ලැබුවා. ඒක පොලිසිය විසින් තමයි ඒ සිද්ධිදාමේ සිද්ධ වෙන්නේ. ඒක සිදුවෙන්න දවස් ගානකට පෙර තමයි ලාල් කාල්ත ඇමැතුමා කිව්වේ අපි සිවුරත් එකයි ලෝගුවත් එකයි කෝට් එකත් එකයි අපි ගහනවා කියලා. ඒකේ ප්‍රතිඵලයක්ද මේ වෙනකොට පෙරේදා දින පියතුමන්ට පහර දීමත් සිද්ධිදාමේ කියලා අපි අහනවා. ඒකම විදේශ රටවල් වල ඉඳලා ලංකාවේ සිටින සිවිල් ක්‍රියාකාරිකයන්ට ඒ වගේම ගෞරවනීය භික්ෂුන් වහන්සේලාට ඉතාම අමානුෂික ලෙස චෝදනාවල් ලබමින් ෆේස්බුක් පුටුවලින් චෝදනා ලබන අයට විරුද්ධව යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අද අපි පැමිණියා විජේදාස රාජපක්ෂ මහත්මයාව හම්බෙලා නීති උපදේශ අරගෙන ඉදිරි ක්‍රියාමාර්ග කටයුතු කරන්නට රට වෙනුවෙන් වැඩක් කරන්න අපි සියලු දෙනාම එක්ව වුණා.